ඉතින් ළමයිනේ වීසාවට පස්සේ සෙන්සියෝ බලන්න යන්න පොඩි ගිෆ්ට් වගේක් ගත්තා. ඉතින් ඒ ගිෆ්ට් එක තමයි ඔයාලට මේ බලා ගන්න හම්බෙන්නේ. ඉතින් අක්කත් එක්ක ගිහිල්ලා පොඩි අයිටම් ටිකක් අරගෙන ඊට පස්සේ මල් බොකියකුත් ගත්තා. ඉතින් සෙන්සියෝ බලන්න යන්න. ඉතින් මේ වීසාවට පහුවදා දවසේ තමයි මේ සෙන්සියෝ බලන්න යන්නේ. ඉතින් මේ ගෙදර කට්ටියත් එක්ක යන්නේ. ඉතින් මේ ඉන්නේ මගේ අයියා. ඉතින් පිටිපස්සේ අම්මයි අක්කයි ඒ දෙන්නත් ඉන්නවා. තාත්තට එන්න හම්බුන්නේ නැහැ. තාත්තට ඉතින් වැඩ වැඩි වෙච්ච හන්දා මේ දවස් ටිකේ. ඉතින් ওই විදිහට තමයි අපි සෙන්සියෝ බලන්න ගියේ වීසා ආවට පස්සේ. අපේ ගෙදර කට්ටියත් එක්ක සෙන්සියෝ හම්බෙන්න ගිහිල්ලා මේ දැන් එන ගමන් ඉතින් ඉස්සරහා වැඩ කටයුතු ටික ගැන කොහොමද වෙන්නේ කියලා මම වීඩියෝස් වලින් ගේන්නම්. ඉතින් මගේ channel එකේ අනිවාර්යයෙන්ම දැන් ඉස්සරහට වීඩියෝ හම්බෙන්නේ vlogs බොහෝ දුරට. ඉතින් එහා පැත්තේ මගේ අයියාත් ඉන්නවා. ඉතින් අපි අද කට්ටියම ගිහින් ආවේ සෙන්සියෝ හම්බෙන්න සෙන්සියෝ බැහැ දැකලා ඉතින් වීසා එක හම්බෙච්ච එක ගැන සම්පූර්ණ සතුට ප්‍රකාශ කරලා ඉතින් මෙතනින් පස්සේ ඉතුරු වැඩ කටයුතු ටික අපි ඊළඟ වීඩියෝස් වලින් බලමු කොහොමද වෙන්නේ කියලා. ඉතින් අපි ඊළඟට ආවේ මේ ලේඩි ජේකට මගේ ඇඳුම් අනම්මනන් ලැගේජ් ඒ බඩු ටික ගන්න බලන්න. ඉතින් ගෙදර කට්ටියත් එක්ක ඒකට ආවා. ඉතින් ওই විදිහට තමයි මගේ ලැගේජ් අනම්මනම් බඩු ගන්න වැඩ ටික සිද්ධ වුණේ. ලැගේජ් ඇඳුම් ගන්න ටික අරගෙන ඉවර වෙලා අපි ඊට පස්සේ කට්ටියත් එක්ක ඊට පහුවදා නුවර ආවා. ඉතින් මම යන්න කලින් කට්ටියත් එක්ක පවුලේ කට්ටියත් එක්ක නුවර ගිහිල්ලා දළදා මාලිගාවට ගිහිල්ලා වැඳලා කළා ඇවිදලා කළා අපි ආවේ. ඉතින් ඊට පස්සේ අපේ අම්මා මට පොඩ්ඩක් උයන හැටි කියා දෙනවා ඒ හදිස්සියේ. ඉතින් ඇත්තටම කිව්වා මට ලංකාවේදී නම් උයන්න තේරෙන්නේ නැහැ. ඉතින් අපි ඇවිල්ලා මාලිගාවට විතරක් නෙමෙයි ඊට පස්සේ නෙල්ලිගලත් ආවා. අපි ඉතින් අර හන්තානෙත් ගියා. ඒ වගේ පොඩ්ඩක් ඇවිදලා කළා. ඉතින් කට්ටියත් එක්ක පොඩ්ඩක් විනෝදිනුත් හිටියා. ඉතින් ඔන්න ඔය වගේ තමයි ඒ දවස ගෙවුනේ. ඇත්තටම මාර වටින දවසක්. හරි ඉතින් හැම දෙයකදීම පස්සේ අන්තිමට මට යන දවස ලං වුණා. ඇත්තටම කිව්වොත් මේ ටික පටන් ගද්දි මට නම් මාරම දුකක් තිබ්බේ. මොකද ගෙදර අයව දාලා යන්න වෙනවා කියලා ඇත්තටම දන්න නිසා. ඉතින් ගෙදර කට්ටියත් එක්ක ඉන්න අන්තිම දවස් දෙක වගේ තමයි මේ ගෙවුවේ. ඉතින් මෙතනින් පස්සේ වීඩියෝ එකේ දිගටම බලන්න. මම ඉතින් යන පියවර ටික සහ යන විදිහ තමයි මේ වීඩියෝ එකේ දිගටම තියෙන්නේ. ඉතින් මට ෆ්ලයිට් එක තිබ්බේ උදේ 7:40 ශ්‍රී ලංකන් එයාලයින්. ඉතින් අපිට පැය 3-4කට කලින් වගේ යන්න තිබ්බා. ඉතින් අපි පාන්දර තමයි මේ යන්නේ. ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ කටුනායක එයාපෝට් එකට. ඉතින් මෙතනදී මාට මාර දුකක් තියෙන්නේ. ඉතින් ඇත්තටම හිත හදාගෙන බොහොම අමාරුවෙන් තමයි හිටියේ. ඊට පස්සේ තව මගේ යාළුවෙකුත් එනවා. ඔය ඉන්නේ අපේ ඉමල්ක. ඉතින් එයාත් එක්ක තමයි මට යන්න තියෙන්නේ එක සීට් එකේ. ඉතින් ඔය ඉස්සරහෙන් යන්නේ මගේ තාත්තා. ඉතින් අම්මත් එනවා පිටිපස්සෙන්. ඉතින් මගේ පවුලේ කට්ටිය ඔක්කොම එනවා. ඉතින් ඇත්තටම මට මාර දුකයි. ඉතින් කට්ටිය බදාගෙන අඬනකොට ඇත්තටම මටත් මාරම විදිහට ඒ වෙලාවෙත් ඇරුණා. මං ගෙදරදිත් ඇත්තටම අඬලා ආවේ කට්ටියත් එක්කම. ඉතින් හැමෝම දාලා ඉතින් යන්න වෙච්ච ඒ මොහොත ඉතින් දැන් තමයි උදා වෙන්නේ. ඉතින් තව පොඩ්ඩ වෙලාවකින් මට චෙකින් වෙන්න ඒ වැඩ ටික තමයි තිබ්බේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා ඇති දැන් මම ෆ්ලයි කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මට පැය 3-4ක් වගේ තමයි ෆ්ලයිට් එකේ ෆ්ලයි එක තිබ්බේ මැලේසියා වලට. ඉතින් මැලේසියා වලින් බැහැලා මට ආපහු රෑ තමයි ෆ්ලයිට් එක තිබ්බේ ජපන් එයාලයින් එක. ඉතින් රෑ 10ට වගේ තමයි මට ෆ්ලයි කරන්න තිබ්බේ. ඉතින් ඊට පහුවදා උදේ ඒ කියන්නේ ජපන් වෙලාවෙන් උදේ 7 වගේ වෙනකොට තමයි ලෑන්ඩින් එක තිබ්බේ. ඉතින් එතකම්ම ඉතින් ඒ සිටුවේෂන් එකේ ඉතින් ගෙදර කට්ටියවත් මතක් වෙවි. ඉතින් ඒක ගැන කල්පනා කර කර ඉතින්
එක පැත්තකින් සතුටක් තිබ්බ මගේ දැකපු හීනය හැබෑ වුණා. අනිත් පැත්තෙන් ඉතින් ගෙදර කට්ටියව දාලෙන දුක ඇත්තටම සෑහෙන්නම වැඩි. ඉතින් දැන් මේ ඉන්නේ මැලේසියා එයාපෝට් එක ඇතුලේ අපි. අර මං කලින් කිව්වේ මැලේසියා වලින් බෑලා මට ජපන් එයාලයින් එකට ට්‍රාන්සිට් වෙන්න තියෙනවා කියලා. අන්න එතන තමයි මේ ඉන්නේ. ඉතින් අද රෑට තමයි ෆ්ලයිට් එක තියෙන්නේ. ඉතින් ඔයාලට දැන් පේන්නේ මම රෑ view එක ෆ්ලයිට් එකේ යද්දි වීඩියෝ කරපු. ඉතින් ෆ්ලයිට් එකේ Angry Birds සෙල්ලම් කරන්න chance එකක් ලැබුණා මගේ ස්ක්‍රීන් එකේ. ඉතින් මං ගේම් සිලෙක්ට් කරගෙන Angry Bird එක පොඩ්ඩක් සෙල්ලම් කරා. ඉතින් ජපන් එයාලයින් එක නම් ඇත්තටම ගොඩක්ම හොඳයි, මාරම කම්ෆර්ටබල්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම ජපන් එයාලයින් එකකින් ජපානෙට ගොඩ බහින view එක ඔයාලට බලා ගන්න හම්බෙන්නේ. ඉතින් වීඩියෝ එකේ තව චුට්ටක් ඉස්සරහට යනකොට ජපන් එයාලයින් එකෙන් මම ජපානෙට ලෑන්ඩ් කරන විදිය ඔයාලට වීඩියෝ එකේ බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ඉතුරු ටිකක් දිගටම බලන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම ලංකාවේ ඉඳලා ජපානයට ආවේ. ඉතින් ඉස්සරහට ජපාන ඉඳන් මේ වගේ ලස්සන vlogs වීඩියෝ මම අරන් එන්නම්. ඉතින් එහෙනම් අතට මම ගිහින් එන්නම්. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සයොනාරා.